දවස පටන් ගන්නේ හිර උදාවටත් පෙරය. හැමදාමත් ඒ එසේමය. ඔබට කේප් ටවුන්හි රැකියාවක් ඇතනම් 7 හෝ 8 වන විට ලොක්කා ඔබ බලාපොරොත්තුවෙන් සිටි. කිසිම සමාවක් නැත. එහි සිටිය යුතුමය. નિયમિત වේලාවට එහි නොසිටියහොත් ඔබගේ තැන ගැනීමට තවත් ඕනෑ තරම් අය සිටිති. සීතල අඳුර මැදින් හිරු නැගෙන විටත් ටින් සහ කාඩ්බෝඩ් කැබලි වලින් තැනු తాවකාලික පැල්බත් තුලින් මතු වූ දුමාරය ඉහළ හසේ රොක්කමින් තිබුණේ මේ වෙලාවේ බරපතලකම නිසාය. අහසේ එක් වූ දුමාරය නිහඬ සංසුන් සූදු වීදිවලට මෙන්ම නීති විරෝධී පැල්පත් නගරේ අපිරිසිදු කලබලකාරී මාවත්වලටද දිස්වේ. පැල්පත් නගරේ බියජනක අස්තීර බව මොහොතකට අමතක වන්නේ හැමදාමත් හිමිදිරියේ කෙරෙන ඒකාකාරී වැඩ කොටස නිසාය. එහි කුමනාඩි පාරක ගියත් සුපුරුදු දර්ශන නෙත ගැටෙනු ඇත. කුඩා පැල්පතක දොර අසලට වී එක් අතකින් වතුර කෝප්පයක් ගෙන අනිත් අතින් දත් මදින ගැහණියක්. නිදිබර දෑසින් යුතුව අසල ලිපට දර කැබලි ඇතුල් කරන තරුණෙක්. හොද්දක් හැඳිගාන හම රැලි වැටුණු මැහැල්ලක්. ඈනුම් හරිමින් පැල්පතින් පිටතට එන කඩමල්ලක් හැඳගත් තරුණියක්. තම බිලිඳාගේ මුවට සංසුන්ව තනපුඩු යොමු කරන මවක්. කුස්සියේ తాවකාලික මේසයක් මත ඇති ලාම්පුව දල්වන දැරියක්. බිඳී ගිය කණ්ණාඩි කැබැල්ලක් අතැතිව කඩිමුඩියේ රැවුල බාන මැදිවියේ මිනිහෙක්. පැල්පත් නගරයත් එහි පදිංචි වී සිටීමත් නීති විරෝධී බව තේරුම් ගැනීමට එකම සාධකයක් ඇත. ඒ පාවිච්චයට නොගෙන අත්හර දමා ඇති ලිඳක තනා ඇති අට්ටාලයක් මත සිටින තරුණයෙකි. මේ කාලකන්නි බිම් පෙදෙසේ උස්ම ස්ථානය එතනය. කිලිටි පෙරෝණයකින් සිරුර වසාගත් තරුණයා ගරා වැටුණු කණුවකට හේතු වී කිරා වැටමින් සිටියේය. ඔහුගේ ගෙලී බැඳ තිබූ නලාවක් ලාහිරු රැසින් දිලිසෙමින් තිබින. විඩාපත්ව තිබූ ඔහුගේ නිදිබර දෑස් වරින් වර විවර වූයේ කේප් ටවුන් නගරයේ දෙසට විහිදී තිබූ දිගු පාර දෙස බලන්නටය. මෙම තරුණයාගේ මුරසේවේද දුප්පත් පීඩිත පැල්පත් වාසීන් සමග දකුණු අප්‍රිකානු රජය කරන අසාධාරණ සෙල්ලමේ එක් කොටසකි. කේප් ප්‍රදේශයේ දකුණු අප්‍රිකාවේ ඉතාමත් නිදහස් මතධාරී කළු මිනිසුන් බිහි කර ප්‍රදේශ අතරින් එකකි. වරායක් ඇති නගරයක් වෙනත් නගරවලට වඩා වෙනස්ය. යටි සූත්‍ර තක්කඩි වැඩවලින්ද අඩුවක් නැත. රැකියා අවසරපත් දක්වන්නේ ඒ නිසාය. එවිට රැකියාවේ ස්ථීර කිරීම අවශ්‍ය නොවන අතර ඉතාමත් අඩු මුදලකට ශ්‍රමය සූරා කෑමටද පුළුවන්. කළු මිනිසුන් බුරුතු පිටින් මේ නගරයට ඇදී එන්නේ එදිනෙදා රැකියාවක් කර හෝ ජීවිතය ගැට කසා ගන්නටය. කුසගින්න පිපාසය වැනි ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් යන්තමින් හෝ ලබා ගන්නටය. එහා මෙහා යන විට පොලිස් ඇසට හසු නොවී සිටින්නේ නම් කේප් ටවුමට එන කළු මිනිසෙකුට රහසිගතව තම පවුලද ගෙන්වාගෙන පැල්පත් නගරයක පැලක් කටවාගෙන ජීවත් විය හැකිය. එවිට ඔහුගේ බිරියගේ හෝ දියණියගේ හෝ ශ්‍රමය සුළු මුදලකට විකුණා යාන්තම් ජීවිතයට මුහුණ දෙන්නට පුළුවන්. කෙසේ වුවද මේ නීති විරෝධී ජනතාව දෙස පොලිසිය බලන්නේ එක් ඇසකින් පමණය. ඔවුන් සියලු දෙනාම එක්වර පන්නා දැමිය නොහැකිය. කම්හල්වල ලොක්කන්ට ඔවුන් අවශ්‍යය. රැකියා අවසරපත් නොමැති ඔවුන්ගේ ඉතා අඩු පඩියට වැඩගත හැකි බව ඔහු දනිති. එහෙත් කළු මිනිසුන් මෙම පෙදෙසේ ස්ථීර පදිංචිකරුවන් වනවා දැකීමට කිසිවෙකුත් කැමති නැත. එහි පදිංචි වීමට කළු මිනිසුන්ට අයිතියක් තිබෙන බව සිතන්නට පවා කැමති කිසිවෙකුත් නැත.
හදිසියේම ඈතින් ඇසුන වාහන හඬින් පැල්පත් නගරයේ දිනචර්යාව එක තැන නතර විය. නලාව බෙල්ලේ ගැට ගසාගෙන සිටි තරුණයා සීතල වතුර බාල්දියක් ඇඟට වැටුණාක් මෙන් අවදි වූයේය. වහා නැගිට සිට ඔහු වංගු සහිත තද දුඹුරු පාට පාර දෙස තම දියුණු නෙත් යොමු කළේය. සීතල පින්න මුසු වූ වාතය කපාගෙන බලගතු එන්ජින් වල හඬ ඔහුගේ සවුනට ඇතුල් විය. ඒ මොහොතේම ඔහු ඒවා දුටුවේය. දුඹුරු දැවැන්ත යක්ෂයින්, හමුදාවේ හිපෝ වාහන, ගල් සහ විටිපහර කාගෙන බටයන් 50 දෙනෙකු මහත් වේගෙන් පැල්පත් නගරයේ ගිලින්නට එන්නේ වියරුවන් මෙන්ය. උන් පසුපසින් තවත් පොලිස් වාහන කිහිපයකි. තරුණයාගේ නලා හඬ පැල්පත් නගරය පසාරු කරගෙන ගියේය. එම මොහොතේම එහි දියුණු හඬ තවත් නලා රාශියකින් පිළිරැව් දෙන්නට විය. නිදිබර පැල්පත් නගරය බියටපත් මුවපොව්වකු මෙන් වෙවුලන්නට පටන් ගත්තේය. දරුවන් ඔසවාගත් අම්මලා සැඟවෙන්නට තැන් සොයමින් දුවන්නට වූහ. මිනිසුන්ගේ අත් ගුවන් විදුලි යන්ත්‍රයක්, ඔරලෝසුවක් හෝ කුමන හෝ වටිනා දෙයක් වෙත ඊතලමින් නැදී ගියේය. තරුණයෝ අපිරිසිදු මාවත් දිගේ මඩ වගුරුඩින් පනිමින් වේගෙන් දුවන්නට වූහ. ඒ අතරම අනෙක් අය යොහුසුලු කිරීමටත් ළඟ ළඟම එන බීතිය ගැන අනෙක් අයට දැනුම් දීමටත් ඔවුහු අමතක නොකළහ. හමුදා වාහන වලින් මතුවන බියකරු හඬ මොහොතින් මොහොත උත්සන්න වෙද්දී ඔවුන් දුවමින්ම ගෙල හරවා එදෙස බැලූහ. එහෙත් මේ දිනේ සිස්ටම් එක විසින් එල්ල කරන ලද කළු ජාතකයින් පොලිසිය සහ හමුදාව හඳුන්වනු ලබන්නේ සිස්ටම් එක යනුවෙනි. තුන් පැත්තකින් පැමිණි පොලිස් ලෑන්ඩ් රෝවර් රථ හැම අතුරු පාරක්ම අවහිර කරමින් පැල්පත් නගරයට කඩා වැදින. ඒවායේ පිටුපස සවි කොට තිබූ අති විශාල යන්ත්‍ර තුලින් කඳුළු ගෑස් විහිදී ගියේ පැරණි ජෙට් යානා සිහිපත් කරවෙමිනි. එහාට මෙහාට හරවමින් ලෑන්ඩ් රෝවර් රථ අපිරිසිදු මාවත් දිගේ මිනිසුන් ලුහු බැද ගියේ හුස්ම හිර කරවන කඳුළු ගෑස් දසත විහිදුවමින්ය. ලෑන්ඩ් රෝවර් පසුපස මුහුණ ආවරණකින් සහිතව පැමිණි පොලිස් බටයෝ වියරුවෙන් මෙන් පැල්පතින් පැල්පතට කඩා පැන්නාහ. ඔවුන් පැල්පත් තුළ සිටියවුන්ට බැටන් ප්‍රහාර එල්ල කරමින් කඩා බිඳ දැමිය යුතු යැයි සිතූ හැම දෙයක්ම විනාශ කරන්නට පටන් ගත්හ. කුඩා අඩිපාරවල් යුද පිටියක් බඳුය. කහිමින් කස බහරින් බේරෙන්නට උත්සාහ ගනිමින් දරුවන් තුරුළු කොටගත් පැල්පත් වැසියෝ හැම පැත්තරම දුවන්නට වූහ. කඳුළු ගෑස් යන්ත්‍රයෙහි කන් දෙදරවන හඬත් පොලිස් නලා ශබ්දත් ශබ්ද විකාශන යන්ත්‍ර තුලින් අප්‍රිකානර් බසින් නිකුත්වන අන්න දෙන හඬත් යටපත් කරමින් අසරණ ජනතාවගේ වේදනාවේ සහ බීතියේ විලාපය දෝංකාර දෙන්නට විය. කඳුළු ගෑස් තුමාරය අඩුවන්නට පටන්ගත් විට පොලිස් පටයෝ පොලිස් බල්ලන්ද සමග පලාතම වට කළහ. ඔවුන්ගේ අරමුණ ඉතාම පැහැදිලිය. කස සහ බැටන් පොළු අතැති බටයෝ මිනිසුන් සහ තරුණයන් පසුපස එලවන්නට පටන් ගත්හ. මග අවහිර කරන ගැහැණියකටද ඉඳහිට පහරක් නොවැදුනා නොවේ. බටයෝ හිමිහිට එහෙත් ඉතා සියුම්ම උපක්‍රමශීලීව මිනිසුන් සහ තරුණයන් එක් තැනකට ගාල් කළහ. දැල් ගසා ආවරණය කරන ලද හමුදා බස් රථ කීපයක්ද එතන නවතා තිබින. තෙත් වූ රිදි කැබලි මුහුණට තබාගෙන සිටි කාන්තාවෝ සහ දරුවෝ තම ගෙවල් දොරවල් පොළවට සමතලා වන අයුරු කඳුළු ගෑස් විසෙන් තවමත් දෙවන නෙතින් බලා සිටියහ. කාඩ්බෝඩ්, ටින්, කැන්වස් රෙදි වලින් තනා තිබූ ඔවුන්ගේ නිවෙස් සහ ඇඳපුටු මේස පොඩි පට්ටම් කරමින් දැවැන්ත බුල්ඩෝසර් ඒ මතින් එහා මෙහා යන්නට පටන් ගත්තේය. ගැහැණු තම අත තිබූ කුමක් හෝ බේරාගත් දෙයක් පපුවට තුරුළු කරගෙන
කඳුළු සලමින් ඒ දෙස බලා සිටියහ. ටික දිනෙක මේ අසාධාරණයට විරෝධය පෑහ. කුඩා දරුවෝ කිසිවක් තේරුම් ගත නොහැකිව නෙත් අයාගෙන විමතියෙන් සිටියහ. පැල්පත්වල බිත්ති කඩා වැටිද්දී නෙල්සන් මැන්ඩලාගේ ඡායාරූප සහිත විශාල පෝස්ටර් තැනින් තැන මතුවිය. ඔහුගේ ඡායාරූප යටින් අප්‍රිකානු ජාතික කොංග්‍රසය හැඳින්වීම සඳහා ANC අකුරු 3 මුද්‍රණය කොට තිබෙන. සමහර බිත්ති මත පෑන් අප්‍රිකානු නායක රොබර්ට් සොබුක්වේගේ ඡායාරූපද දිස්විය. තවත් සමහර බිත්ති මත ඉතාමත් තරුණ මුහුණක ඡායාරූප සහිත විශාල පෝස්ටර් අලවා ඇති බව පැහැදිලිව දක්නට ලැබින. සංසුන් බුද්ධිමත් කල්පනාබර කඩවසම් මුහුණක් පැහැදිලි තියුණු නෙත් සඟලක් ඡායාරූප යටින් තිබුණේ වචන දෙකකි. ස්ටීව් බිකෝ. ඇතැම් පෝස්ටර් වල ස්ටීව් බිකෝගේ නමට යටින් කළු විඤ්ඤාණය යන වැකිය සඳහන් වී. සැතපුම් 800ක් පමණ ඈත කුඩා පවිත්‍ර කාමරයක නිදා සිටි තරුණ ගැහැණියක් නිින්දෙන් අවදි වූ අය. හිමිදිරිය තවමත් නැවුම්ය. ඇය වටා පරිසරයට මුසුව තිබුණේ ගම්මානේ හඬය. සිහින් සිරුරේ අත්පා දිගුකොට අලසකම තුරන් කළ ඇය බේසමකට වතුර දමා දෑසින් නිදිමත සෝදා දැමූ අය. දෙකපුල් තෙමා ගෙලදිගේ පහළට දිය බිඳු ගලා හැලෙන්නට ඉඩ හැරියාය. සුවබර හිමිදිරි උදේ වුවද ඇයගේ පියකරු මුහුණේ බුද්ධිමත්කම සංකේතවත් වී තිබින. ඇගේ මනස සම්පූර්ණ විවේකයක් නොලබන බවටද එම මුහුණ සාක්ෂි දරනු ඇත. මුහුණ පිසදාගත් ඇය කාමරයේ ඇති එකම වටිනා භාණ්ඩය වෙත අතදිගු කළාය. එය වානේ ඒරියල් දෙකක් සහිත නවීන පන්නේ ගුවන් විදුලි යන්ත්‍රයකි. මල් බඳුනක් හැරුණු විට කාමරය අලංකාර කිරීම සඳහා ඇය සතුව තිබුණේ ස්ටීව් බිකෝගේ ඡායාරූපය සහිත පෝස්ටරයක් පමණය. එය පැල්පත් නගරයේ බිත්ති මත තිබී තැලී පොඩි වී ගිය පෝස්ටර් වලට සමානය. ඇය මැම්පීලා රම්පීල් වෛද්‍යවරයෙකි. වසර කිහිපයකට පෙරදී ස්ටීව් බිකෝද ඇය මෙන්ම වෛද්‍ය ශිෂ්‍යයෙකි. ඔහු වෛද්‍ය විද්‍යාවෙන් දේශපාලනයට පිවිසුණේය. එය දකුණු අප්‍රිකාවේ අරුමයක්ද නොවේ. දැන් කළු ජාතිකයන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන කුඩා වෛද්‍ය මධ්‍යස්ථානයක සිටින එකම දොස්තර මැම්පීලා රම්පීල්ය. ස්ටීව් බිකෝ දකුණු අප්‍රිකානු රජය මගින් තහනම් කරන ලද පුද්ගලයෙකි. ඒ අනුව ඔහුට ලිවීම සහ ප්‍රසිද්ධියේ කතා කිරීම තහනම්ය. එක් වරකට එක් පුද්ගලයෙකුට වඩා වැඩි ගණනක් සමග සිටීමද තහනම්ය. එසේ වුවද මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ ගොඩනැගීම සඳහාත් පවත්වාගෙන යාම සඳහාත් මුදල් ආධාර රැස් කිරීමට මුල් වූයේද ඔහුය. ස්ටීව්ගේ මෙන්ම මැම්පීලාගේද සමේ වර්ණය සාමාන්‍ය කළු ජාතිකයන්ට වඩා පැහැපත්තය. දකුණු අප්‍රිකාවේ පවතින තුච්ච නීතියට අනුව අවශ්‍ය නම් වුණට තමන් කළු හැටියට නොව පාට මිනිසුන් හැටියටද පිළිගන්නා ලෙස ඉල්ලීමක් කළ හැකිය. පාට මිනිසුන් පැවත එන්නේ මිශ්‍ර ජාතීන්ගෙනි. කළු හා ලන්දේසි, කළු හා ඉංග්‍රීසි, කළු හා පෘතුගීසි වශයෙනි. රජය කළු මිනිසුන්ට වඩා පාට මිනිසුන්ට සලකන්නේ හේතු කිහිපයක් නිසා. මූලිකම හේතුව වන්නේ දකුණු අප්‍රිකාවේ පාට මිනිසුන් සිටින්නේ සුදු මිනිසුන්ටත් වඩා අඩු සංඛ්‍යාවක් වීමය. කළු මිනිසුන් නොමැතිව සුළු පහසුකම් කීපයක් ඔවුන්ට ලබා දීමෙන් කළු මිනිසුන්ගේ කෝපය ඔවුන් වෙත හැරවීමටද රජයට හැකියාව තිබේ. කළු මිනිසුන්ට වඩා වැඩි පඩි සහ තරමක් හොඳ රැකියා පාට මිනිසුන්ට ලබා දීමෙන් රජයට එරෙහිව කළු මිනිසුන් තුළ ඇතිවන සාධාරණ වෛරය කෙලින්ම පාට මිනිසුන් වෙතට හැරවිය හැක. ස්ටීව් මෙන්ම මැම්පීලාද මේ කපටිකම පිටුපස ඇති කූට අරමුණ හොඳින් අවබෝධ කරගෙන සිටී. කළු දකුණු අප්‍රිකාව කළු මිනිසුන්ම කඳවුරු දෙකක් ලෙසට බෙදන්නට සුදු පාලකයා ගන්නා උත්සාහයෙන් වාසි ගැනීමට ඔවුන් දෙදෙනාටම අවශ්‍ය නැත. ඇඟ සේදීම සඳහා රාත්‍රී ඇඳුම් ගලවා තිබූ මැම්පීලා හදිස්සියේම ගල් ගැසුණාය. ගැඹුරු කටහඬක් ඇති ගුවන් විදුලි නිවේදකයා
උදෑසන ප්‍රවෘත්ති කියවමින් සිටියේය. ඩොලරය සහ දකුණු අප්‍රිකානු රැන්ට් මුදලේ වෙනසත් මැද පෙරදිග අලුත් තත්ත්වය ගැනත් නැගෙනහිර බටහිර අර්බුදය ගැනත් කලින් සඳහන් කළ නිවේදකයා කේප් ටවුන් අසල නීතිවිරෝධී පැල්පත් නගරයක උදෑසන කළ පොලිස් වැටවලීමක් ගැන කියන්නට පටන් ගත්තේය. මැම්පීලා ගල් ගැසුනේ ඒ මොහොතේය. රැකියා අවසරපත් නැති බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුනොවුන්ගේ ගම්පලත්වල කඳවුරුවලට යවන ලදී. පොලිස් ක්‍රියාමාර්ගයට එරෙහිව කිසිම විරෝධයක් මතු නොවූ අතර බොහෝ නීති විරෝධී පදිංචිකරුවෝ තම කැමැත්තෙන්ම පොලිස් හා හමුදා නිලධාරීන්ට බාර වූහ. පසුව නිවේදකයාගේ කටහඬ උද්‍යෝගිමත් විය. ආජන්ටිනාව සමග පැවති රගර් තරගයෙන් දකුණු අප්‍රිකාවට 33-10 ඉතා උසස් ජයක් හිමි විය. දකුණු අප්‍රිකානු කණ්ඩායම මැම්පිලා ගුවන්විදුලි යන්ත්‍රය නවතා දැමුවාය. ඇගේ දැස් හිමිහිට ස්ටීව්ගේ ඡායාරූප සහිත පෝස්ටරේ වෙත යොමු විය. යලිත් කේප් ටවුන් අසල පැල්පත් නගරයට. අවසාන හමුදා වාහනයත් පිටත්වීමට සූදානම්ය. දහදිය වගුරුවමින් එහෙත් හිනහෙමින් සිටි පොලිස් බඩයන් පිරි හිපෝ වාහනයක් දූවිලි නංවමින් තැනිතලා බිමෝසේ කේප් ටවුන් දෙසට ඇදෙන්නට විය. නිහඬව මලානික දැස් මොහොතක් එදෙස බලා සිටි ගැහැණු සහ ඉතිරිව සිටි මිනිසුන් සීරුවෙන් පාතබමින් තමන් සතු විනාශ නොවූ යමක් ඇත්තේ දැයි සොයන්නට වූහ. මේ හැම දෙයක්ම මෙයට පෙරද සිදු වී ඇත. යලිත් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. සමහර විට සතියකින් මාසයකින් හෝ මාස 3කින් හෝ වීමට පුළුවන්. ඇතැම් විට මිතරම් දරුණු ලෙස නොවන්නටද පුළුවන්. නැතිනම් මෙයටත් වඩා දරුණු ලෙසින් වන්නටද ඉඩ තිබේ. ජීවිතය හැඩගසා ගන්නට කුමක් හෝ රැකියාවක් කිරීම සඳහා ගෙවන වන්දිය එයයි. හමේ පාට කළු නිසා ගෙවන වන්දිය එයයි. හමුදා බටයින් යලිත්වරක් කෝපයේ සහ වෛරයේ සරු බීජ වපුරා ගිය බව පැහැදිලිවම පෙනී ගියේ තනින් තන ඉහළට මතු වූ අතකින් මැන්ඩෙලාගේ හෝ බිකෝගේ හෝ පෝස්ටරයකට වැදුණු අත්ල පහරකිනි. ඔහු මහත් ආයාසයකින් එම පෝස්ටර් පිරිසිදු කොට යලිත් තමන්ගේ සාලය මැද ඇලවූහ.